අයිබෝන් පුතේ මේ වීඩියෝ එක කරන්න හේතුව පුතේ 10 සහ 11 ශ්‍රේණී. ඒ කියන්නේ පුතේ මේ සාමාන්‍ය පෙළට ඊළඟට මුහුණ දෙන්න ඉන්න කණ්ඩායම් දෙක සඳහා පුතේ යාළගේ විභාගෙට සාමාන්‍ය පෙළ පේපර් එකට ගන්න ලකුණු ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා නිර්මාණය කරපු වැඩසටහනක් ගැන දැනුවත් කිරීමක් කරන්න. පුතේ සාමාන්‍ය පෙළ විභාගය ගත්තට පස්සේ විද්‍යා පේපර් එකේ පුතේ එනවා MCQ ප්‍රශ්න, ඒ කියන්නේ ඉරිගහන ප්‍රශ්න 40ක්. එතකොට ඔය ඉරිගහන ප්‍රශ්න 40 පුතේ ලකුණු බෙදෙන්නේ නැහැ. හරි, ඉරිගහන ප්‍රශ්න 40 ඒ විදිහටම ලකුණු ඒකට 35ක් හරි නම් ඒ ලකුණු 35 ඒ විදිහටම පේපර් එකට ඇඩ් වෙනවා. අන්නේ ලකුණු 40 ටාගට් කරලා පුතේ පොතක් නිර්මාණය කරලා තියෙනවා. මේ පොත ඇතුලේ තියෙනවා පුතේ MCQ ප්‍රශ්න 500ක්. හරි, ඔයාලට පේනවා ඇති පුතේ. හරි, හොඳට පැහැදිලිව පුතේ හදලා නිර්මාණය කරලා MCQ ප්‍රශ්න 500ක් තියෙනවා. ඒකවල පුතේ මේ MCQ ප්‍රශ්න 500 ඇතුලේ අනිවාර්යෙන් ඔයාගේ විභාග ප්‍රශ්න 40ට අදාළව තියෙන හරි ඒ concept ටිකට අදාළව තියෙන ප්‍රශ්න ටිකත් මේ 500 ඇතුලේ තියෙනවා. පුතේ මේ පොතේ එක විශේෂත්වයක් තියෙනවා. හරි, අන්න ඒක තමයි පුතේ වැදගත්. ඔයාලා මීට කලින් ඕන තරම් MCQ පොත් පාවිච්චි කරලා ඇති, අරගෙන ඇති, මිලදීගෙන ඇති. හරි, සහ මේ වගේ වීඩියෝ දැකලා ඇති. හරි, හැබැයි පුතේ මේ පොතට විශේෂත්වය තමයි මේ පොතට පුතේ ආංශ ෂීට් එකක් නැහැ. හරි, මේ පොත පුතේ ඉවර වෙන්නේ පටන් ගන්නෙත් ප්‍රශ්නකින්. හරි, ඉවර වෙන්නෙත් ප්‍රශ්නකින් පුතේ මේ පොතට ආංශ ෂීට් එකක් නැහැ. හරි, එතකොට ඔයාලට හිතන්න පුළුවන් අනේ මොකක්ද අප්පා මේ ආංශ ෂීට් එකක්වත් නැද්ද? හරි, එහෙම එකක් නැහැ පුතේ. මේකේ ආංශ ෂීට් එකක් තියෙනවා. හැබැයි පුතේ මේක අර 1ට 2 3ට 4 අර එහි විදිහට පුතේ කොලයක ලියලා ආංශ ෂීට් එකක් නැහැ. මේකේ ආංශ ෂීට් එකක් තියෙන පුතේ විශේෂ ක්‍රමවේදයකට. හිතන්න පුතේ මේ තියෙන්නේ පළවෙනි MCQ පේපර් එකනේ. ඒකවල පුතේ මේ MCQ පේපර් එකේ MCQ 10න් 10ට. හරි, MCQ 10න් 10ට පුතේ මම පැහැදිලි කරලා හරි MCQ එක විසඳන්න මොකද්ද මේකට ඕනි තියරි. හරි, ඒ සියල්ල පැහැදිලි කරලා පුතේ මම MCQ 10න් 10ට YouTube එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා. එතකොට දැන් පුතාලට කරන්න තියෙන්නේ මේ පොත කරන ගමන් බැරි ප්‍රශ්නයක්. හරි, තියරි අමතක ප්‍රශ්නයක් තියෙනවා නම්, හදාගන්න තියෙන නැති ගානක් තියෙනවා නම්, හිතන්න දැන් ඔයාලට පළවෙනි පේපර් එකේ 35 වෙනි ප්‍රශ්නේ බෑ කියලා. එහෙනම් ඔයා හරි YouTube channel එකට ගිහිල්ලා පුතේ බලන්න ඕනේ පළවෙනි MCQ පේපර් එකේ 30යි 40යි අතර ප්‍රශ්න 10 තෝරගන්න. හරි, ඒක පුතේ ලස්සනට ප්ලේලිස්ට් කරලා තියෙනවා. හරි, එතකොට පුතේ ප්‍රශ්න 10 තෝරගන්න. අන්නේ ප්‍රශ්න 10 ඇතුලේ ඔයා 35 වෙනි ප්‍රශ්නේ හොයාගන්න පුතේ. ඒක ඇතුලේ ඔයාට අර කොලයක ලියපු 1ට 2 2ට 3 විදිහට කොලයක ලියපු ආංශ ෂීට් එකට එහා ගියපු හරි හොඳට තේරුම් කරලා පුතේ ඔයාට තේරෙන විදිහට ආංශක ඩිස්කෂන් කරන වීඩියෝ එකක් ඒක ඇතුලේ තියෙනවා පුතේ. හරි, එතකොට ඔයාලට මේක ඇත්තටම පොතක්ම නෙමෙයි. හරි, මේක සම්පූර්ණයෙන් පුතේ සිලබස් එකක්. හරි, එතකොට මේක සම්පූර්ණයෙන් 10 11 සිලබස් එක සම්පූර්ණ ආවරණය වෙන විදිහට